නියෑන් චීනයේ හෙල්ලූ මුහුදු රාක්ෂයා. අතීත චීනයේ සෑම වසරකම අගභාගයේදී නියාන් නමැති බිහිසුණු මුහුදු රාක්ෂයා ගම්මාන ආක්‍රමණය කිරීමට පැමිණියේය. මේ නිසා වසරේ අවසන් රාත්‍රියේදී ගම්වැසියන් සියල්ලෝම බියෙන් ඝන වනාන්තරවලට සහ කඳුකරයට පලා ගියා. ගම්වැසියන් පලා යන අතරතුර අద్භූත පෙනුමක් ඇති මහලු මගියෙකු ගමට ඇතුළු වුණා. සැඟවී සිටි කුඩා ලී නැමැති ගැහැණු ළමයෙක් දුටු මහලු මගියා ඇයට බිය නොවී සිටින ලෙස පැවසියා. මම මේ රාක්ෂයාව සදහටම පලවා හරින රහස දන්නවා යයි මහලු මිනිසා විශ්වාසයෙන් යුතුව ඇයට පැවසුවා. ඔහු ගමේ නිවාසවල දොරවල්වල දිලිසෙන රතු පැහැති කඩදාසි ඇලවීමට පටන් ගත්තා. රාත්‍රී උදා වූ විට බඩගිනි වූ නියන් රාක්ෂයා ගොදුරු සොයා ගම මැදට පැමිණෙන්න පටන් ගත්තා. දොරවල්වල තිබූ තද රතු පැහැය දුටු රාක්ෂයා බියෙන් ගැහෙන්නට පටන් ගත්තා. ඒ සමගම මහලු මිනිසා උණබට පත්තු කරමින් මහා හඬක් නගන ගිනි කෙලි ඇති කරමින් පටන් ගත්තා. රතු පැහැයට සහ මහා ශබ්දයට බිය වූ රාක්ෂයා වේදනාවෙන් කෑගසන්නට වියා. මහලු මිනිසා දීප්තිමත් රතු ලන්තෑරුමක් අතැතිව රාක්ෂයා ඉදිරියට යන්න පටන් ගත්තා. තවදුරටත් එහි සිටීමට බිය වූ නියන් රාක්ෂයා නැවතත් ගැඹුරු මුහුද දෙසට පලා ගියා. පසුදා උදැසන ගම්වැසියන් ආපසු පැමිණි විට ගම සුරක්ෂිතව තිබෙනු දැක මහත්සේ පුදුමපත් වුණා. එදින සිට නියාන් පලවා හැරීම සැමරීමට සෑම වසරකම රතු පැහැය භාවිතය කිරීමට ඔවුන් තීරණය කළා. අදට චීන අලුත් අවුරුද්ද උත්සව ශ්‍රීයෙන් සමරන්නේ එදා ඒ ලැබූ ජයග්‍රහණය සිහිපත් කරමිනි. යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? ලස්සනයි නේද? ඉතින් මේ වගේ තවත් ලස්සන කතන්දර අහන්න සින්දු කියන්න අපේ channel එකට එකතු වෙන්න. පහළ තියෙන රතු පාට subscribe button එකයි bell එකයි click කරන්නකෝ. මම ඔයාලගේ පංචා. ටටා